ශ්‍රද්ධාවන්ත පින්තුනි, අපි බොහෝ දෙනෙක් දෛනික වර්ගල් කරන දෙයක් ගැන අද පොඩ්ඩක් හිතලා බලන්න මම ඔයයන්ට ආරාධනා කරනවා. ඒක තමයි අපි වටා තියෙන හැම දෙයක්ම පාලනය කිරීමේ අත්‍යවශ්‍යතාවය. අපේ අවට ඉන්න අය යම් කිසි දෙයක සිද්ධ වෙන්න යන ප්‍රතිඵලය අඩුම වශයෙන් අපේ හැඟීම් ආදීමේ හැම දෙයක්ම පාලනය කරන්නට උත්සාහ දරන අවස්ථා කොච්චරක් නම් ඇද්දනේ. හැබැයි මේ පාලනය කිරීමේ අවශ්‍යතාවය අපේක්ෂාව තුළ අපි ඇත්තටම සාමයක් හොයා ගන්නවද? එහෙම නැතිනම් සැනසීම අපෙන් තවදුරටත් දුරස් වෙනවද කියන එකයි ටිකක් හිතලා බලන්න ඕන වෙන්නේ. අපි නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ පාලනය කරන්න ඉල්ලා සිටින ලෝකයක. අපේ කාලසටහන, අපේ වෘත්තිය, අපේ සම්බන්ධතා මේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් නම් අපි ආරක්ෂිතයි, අපි සුරක්ෂිතයි සහ අවසානයේදී සැනසීම ලැබෙන බව කවුරුත් තදින්ම විශ්වාස කරනවා. හැබැයි මෙහෙම ඇහුවොත් එහෙම යම් දෙයක් පාලනය කිරීමේ ආශාව හින්දා ඔයයන්ට ආතතිය, කලකිරීම, කාංසාව ඇති වෙච්ච අවස්ථා කොච්චරක් නම් ඇද්ද? අපි කාලගුණය, රටවාහන තදබදය, අනිත් අයගේ හැසිරීම හෝ අනික් අය අපි ගැන හිතන ආකාරය පවා පාලනය කරන්න බොහෝම උත්සාහ කරනවා. හැබැයි කොච්චර උත්සාහ කළත් අපිට මේ දේවල් පාලනය කරගන්න වෙන්නේ නැහැ. මේ පාලනය කරන්න ඕන කියන මායාවට ඇලිලා ඉන්න තරමටම අපි තව තවත් කලකිරීමේ සහ අසතුටුදායක චක්‍රයක හිර වෙලා ඉන්නවා. බෞද්ධ දර්ශනයේදී අපි බොහෝ විට මේ ත්‍රිලක්ෂණය ගැන කතා කරනවා. අනිත්‍ය, දුක්ඛ සහ අනාත්මය. අපි වටා තියෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා කියන්නේ. මොහොතක් රඳවා ගැනීමට කොච්චර උත්සාහ කළත් ඒ මොහොත ගිලිහිලා යනවා. අපි අනිත්‍ය දෙයක් පාලනය කරන්න උත්සාහ කරනකොට අපි අපිවම දුකටපත් කිරීමෙන් පදනම හදා ගන්නවා. පාලනය පිළිබඳව තියෙන මායාව අපේ අපේක්ෂාවන්ට හරියන හැටියට ලෝකේ හැසිරවන්න පුළුවන් කියලා තියෙන විශ්වාසයෙහි අපිව හිර කරලා තියෙනවා. හැබැයි සැබෑම සාමය හම්බ වෙන්නේ ලෝකේ පාලනය කිරීමෙන් නොව වර්තමාන මොහොතේ ඒ තියෙන දේ ඇති පරිදි පිළිගැනීමෙන් බව බුද්ධ දර්ශනයේදී කියලා දෙනවා. අපි පාලනය සඳහා ග්‍රහණය වෙනකොට, අහු වෙනකොට, යට වෙනකොට අපිට වර්තමාන මොහොත අතහැරෙනවා. සිදු වෙන දේට වඩා සිදු විය යුතු දේ ගැන අපි වැඩි අවධානයක් යොමු කරන නිසා මේ දැන් සිදුවෙන දේ අගය කරන්න අපිට අමතක වෙනවා. මතක් කරලා බලන්න, බොහොම ලස්සන තැනක ඉන්න වෙලාවක, එහෙම නැතිනම් ඔයයන්ට බොහොම සමීප අයත් එක්ක ඉන්න වෙලාවක, එහෙම නැතිනම් මේ ස්වභාව ධර්මයේ වටපිටාවල් දිහා බලාගෙන ඉන්න වෙලාවක කොකමන්නේ ඔයයන්ගේ හිත ඉබාගාති දුවමින් විවිධාකාර දේවල් සැලසුම් කරමින් එමෙතන කනස්සල්ලෙන් හිටපු අවස්ථාවල් තියෙනවද කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න. මේකෙන් වෙන්නේ එතකොට අර අලංකාර මොහොත අපිට අලංකාර විදිහට විඳ ගන්නට අමතක වෙලා ගියා. අපිට සමීපතම ඇතෝම සමීපතම විදිහට ඇසුරු කරන්නට අපිට අමතක වෙලා ගියා. ස්වභාව ධර්මයේ තියෙන ලස්සන ඒ විදිහට විඳ ගන්නට අපිට අමතක වෙලා ගියා.
අපි වෙනත් දෙයක හිර වෙලා හිටපු හින්දා. ඇත්තටම කියනවා නම් පාලනයේ මිල වෙන්නේ වර්තමානයේ අපිට මේ මොහොතේ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න නතර වෙන්න තියෙන හැකියාව බැහැර කරලා දාන්නේ උදුරාගෙන යන්නේ අනාගතය පිළිබඳ හිතන එක විය යුතු දේ පිළිබඳව කරන සැලසුම් හෝ අපිට මේ දේවල් පාලනය කළ හැකි යයි කියා අපි යොදවන අධික අවධානයයි. මනස නොසන්සුන් වෙන තරමටම හිත බර වැඩි වෙනවා. සතිමත් බව පුහුණුවේදී අපි මේ පාලනය අයින් කරන්න ඉගෙන ගන්නේ බැහැර කරන්නයි. සාමය හෝ සැනසීම කියන දේ මේ මොහොත පාලනය කිරීම හෝ මේ මොහොතේ තියෙන දේ අපිට ඕන විදිහට සකස් කිරීමෙන් නෙවෙයි මේ මොහොතේ තියෙන දේට අවනත වීමෙන් හෝ යටත් වීමෙන් හම්බෙන බව අපි විශ්වාස කරන්න පටන් ගන්නවා, ඉගෙන ගන්න පටන් ගන්නවා. විනිශ්චය කරන්නේ නැතුව අපේක්ෂාවන්ට බලෙන් යොමු කරන්නේ නැතුව ඒ දේවල් පවතින ආකාරයටම හඳුනා ගන්න, ඒ දේවල් පවතින ආකාරයටම දකින්න අපි පිළිගන්න පටන් ගන්නවා. එහෙමනම් මේ වර්තමාන මොහොතට යටත් වීම කියන්නේ මොකද්ද? ඒකෙන් අදහස් වෙන්නේ අපි උත්සාහ කරන එක නතර කිරීම හෝ අරමුණකින් තොරව ජීවත් වීමට මුහුණ දීම කියන දේ නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ පවතින යථාර්ථයට එරෙහිව සටන් කිරීම නවතීමයි. අපේ ජීවිතයේහි පවතින ප්‍රවාහයට එරෙහිව තල්ලු කරන්න හදන එකයි නවත්තන්නේ. සහ ඒ වෙනුවට අපි ඉගෙන ගන්න පටන් ගනිවි මේ පවතින ස්වභාවයත් සමග පාවෙලා යන්න. ඒ දෙයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, සම්මුඛ වෙලා ඉන්න, යා වෙලා ඉන්න අපි ඉගෙන ගනිවි. වර්තමාන මොහොතට යටත් වීම කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් පරාජයක් පිළිගැනීමක් නෙවෙයි. අපේ ඇලීම සහ ප්‍රතිඵලය පාලනය කිරීමේ අවශ්‍යතාවය ඇතහැරීමයි. ඒක තැම්පත් හිතකින් විවෘත අදහසකින් මේ පවතින දේ පවතින ආකාරයට පිළිගන්න තියෙන කැමැත්තයි. භාවනාවේදී අපේ අවධානය නැවත හුස්මට අරගෙන එන්න පුහුණු කරනවා හැම වෙලාවකම වගේ. එතකොට මේ හුස්ම කියන දේ හැම වෙලාවකම තියෙන වර්තමාන මොහොතේ. හැබැයි ඒක අපි පාලනය කරන්න උත්සාහ කරනකොට ඇත්තටම අපි ආතතියටපත් වෙනව නේද? නමුත් මේදී අපි නිරීක්ෂණයක් විතරක් කරන්න උනහම අපි අපේ අදහස් වලට විශ්‍රාම දීලා සාමය හොයාගන්න පටන් ගන්නවා. මේ ජීවිතයත් ඇත්තටම කියනවා නම් මේ වගේම තමයි. අපි වටා තියෙන හැම දෙයක්මත් පාලනය කරන්න උත්සාහ කරන එක නතර කළාට පස්සේ අපිට සාමය ප්‍රඥාව තේරෙන්න පටන් ගන්නවා. ඒව ඉස්මතු වෙන්න එනවා. මගේම ජීවිතයේ ඒක අත්දැකීමක් කිව්වොත් එහෙම මට මගේ ජීවිතේ එක්තරා කාලයක් තිබුණා හැම දෙයක්ම පාලනය කරන්න ඕන අවස්ථාවක්, අත්‍යවශ්‍යතාවයක්. ඒ කියන අත්‍යවශ්‍යතාවයත් එක්ක අරගල කරපු අවස්ථාවන් වල මමගේ ජීවිතේ ගෙවුවා කියලා මට හොඳට මතකයි. ඒ හැම දෙයක්ම ඒ ආකාරයට යනවට මම කැමති වුණේ නැහැ. ඒ වෙනුවට මගේ සැලසුමටම අරගෙන යන්න උත්සාහ කළා. හැබැයි ඒ කියන සැලසුමට ගෙනියන්න බැරි වුණොත් එහෙම කලකිරීමටපත් වුණා. බගින් ඇත්තටම කියනවා නම් කෝපයටපත් වුණා. හැබැයි එක දවසක් මට හිතුණා මේ පාලනයෙන් බැහැර කරලා මේ තියෙන දෙයට
මුහුණ දෙන්න පටන් ගන්න ඕන කියලා. එහෙම කරලා මමගේ අපේක්ෂාවන් නැත්තම් බලාපොරොත්තු වලට හිතින් අයින් වෙන්න හිතට බල කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ මොහොතට එකඟ වුණාම අවනත වුණාම යටත් වුණාම පුදුමාකාර සාමයක් සහ සැනසීමක් හොයාගන්න පුළුවන් වුණා. මට තේරුණා මං කාලයක් තිස්සේ හොයා හිටපු සැනසීම කියලා කියන්නේ මේක නේද කියලා. එතකොට මේ කියන අතහැරීමේදී තීරණාත්මක හැටියට මම තේරුම් ගත්ත ප්‍රධානම දෙයක් තිබ්බා. සාමය කියලා කියන්නේ ලෝකය පාලනය කිරීම ගැන නෙවෙයි. ඒ ලෝකයට අපේම තේ නිරාවරණය වෙන්න ඉඩ දීලා ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ අපි සාමය සොයා ගැනීමයි. ඇත්තටම කියනවා නම් සැබෑම නිදහස එන්නේ අපි ජීවිතයට එරෙහිව සටන් කරන එක නතර කළාට පස්සේ. ඒක අපේ පැවැත්මේ සෑම අංශයක්ම පාලනය කිරීමට දරන අධික උත්සාහය නැවැත්තුවම විතරක් පැමිණෙනවා. නිදහස ඇති වෙන්නේ අපිට මේ සියල්ලම පාලනය කරන්න බැරි බවත් ඒ පාලනය කර නොහැකි බව අපිට ගැටලුවක් නොවන බවත් හඳුනා ගැනීම තුළිනුයි පිළිගැනීම තුළිනුයි. ඒ පිළිගැනීම ඇත්තටම පසුබෑමක් නෙවෙයි, ඒක නිවීමක්. ඒක සැනසීමක්. අපි වර්තමාන මොහොත මේ විදිහට වෙන්න ඕන මේ විදිහට වෙන්න ඕන කියලා විශේෂයෙන් අදහස් දාන්න නැතුව තියෙන විදිහෙන් පිළිගන්න පටන් ගත්තට පස්සේ අපි අපේ හිත වඩා ගැඹුරු මට්ටමේ තැම්පත්කමකට අරගෙන යනවා. එතකොට මේ වර්තමාන මොහොතේ තියෙන අපරිපූර්ණත්වයන් සම්පූර්ණ නොවිච්ච දේවල් ප්‍රමාණවත් බව අපි ගැඹුරින් තේරුම් ගන්න පටන් ගන්නවා. මේ ලෝකේ කිසි දෙයක් 100% පරිපූර්ණ වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ප්‍රමාණවත් වෙනවා ඒ පවතින ආකාරයට පවතිනට. මතක තියාගන්න අතහැරීම කියලා කියන්නේ අතහැරලා දානවා කියන එක නෙවෙයි. ඒක ජීවිතයේ පවතින ආකාරයට මුහුණ දෙන ධෛර්යයයි දෙන ශක්තියයි. ඒ විදිහට අපි බාර ගන්නකොට මේ මොහොත තුල පවතින දේ තුලින් සාමය අත්දකින්න පටන් ගන්නවා. සැනසීම භුක්ති විඳින්න පටන් ගන්නවා. ඒකින්ද මම ඔයයන්ට ආරාධනා කරනවා මේක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයතෝ මොන හරි දේවල් විශේෂයෙන් කරන්න තදින් හිතේ තියාගෙන ඉන්නවද? ඔයයන්ට ළඟා කර ගන්නට බැරි දෙයක් පාලනය කරන්නට උත්සාහ කරනවද? අදහස් දරනවද? ඒ පාලනය කරන්නට තියෙන උත්සාහය අතහැරලා දාලා මේ මොහොතේ සිටීම ගැන පමණක් ඔයත සතුටුද? මෙන්න මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි එකට එකතු වෙලා දිග හුස්මක් අරගෙන කිසි පාලනය කිරීමේ හැඟීමක් නැතුව අතහැරලා දානවා වගේ අපේ සියලුම අපේක්ෂාවන් සියලුම කනස්සල්ලන් අතහැරලා දාලා මොහොතක් රැඳී සිටින්න. මේ මොහොතේ මම දැන් මෙතන කියන අදහස ඇති කරගන්න බලන්න. මේක හොඳටම ප්‍රමාණවත්. අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ වර්තමාන මොහොතට කැමැත්තෙන් බාර වෙලා පාලනය පිළිබඳව තියෙන මායාව ඉතින් අතහැරලා දාලා මේ මොහොතට අවනත වෙන්න පුළුවන් නම් එහෙමනම් ඒ පවතින සැබෑ නිදහස සහ සාමය වැළඳ ගන්නට ඔයයන්ට පුළුවන්කමක් හම්බ වේවි. ඒකී ධෛර්යය ඇති කරගන්නට මේ කියලා දුන්න උපදේශයත් උපකාරයක්ම වේවා. ජිනං වන්දාම ගෞතම සියලු දෙනාටම තෙරුවන් සරණයි.